ඇත්තටම පිනක් ඒක. පංචකාමී ගිහි කෙනා පන්සිල් රකිමින් පංචකාමී භුක්ති විඳින්න ඕනේ. ඒක පිනක විපාකයක්. ඇයි සමහර පින්කම් වල විපාක තමයි ප්‍රණීත පංචකාමී ලැබෙන එක. ඒතර පංචකාම සම්පත් ඒ කියන්නේ ගේ දොර ඉඩ කඩන් යාන වාහන වතු පිටි ඒවා භුක්ති විඳින්න නැත්නම් ඒක යාගේ කර්මයක්. සමහර මිනිස්සු ඉන්නවා හොඳට සල්ලි තියෙනවා. නිකන් පාන් පෙත්තක් කාලා. ගොඩාක් ඔය ව්‍යාපාරික බිස්නස් කරන ඔය මිනිස්සු ගොඩාක් වත් පොසක්කම් තියෙන මිනිස්සු බලන්න පොඩි පාන් පෙත්තක් කාලා. ඔය පොඩි බීම එකක් බීලා ඔය ඉන්නේ. හරි හමන් කෑම වේලා දවසට එක වේලයි ගන්නෙ. ඒත් කොයි හරි කඩේකින් කන්නේ. ඉතින් රස්නේ පිට කෑමක් නැහැ. තුන් වේල හොඳට කාලා ඉන්න නැහැ. නැත්තම් කොහේ හරි යන මේ ලෙඩක් කඩාපාත් වෙනවා. එක්ක කොලෙස්ටරෝල් කියයි, එක්ක සීනි කියයි මොකක් හරි. හොඳට කාලා බීලා ඉන්න නැහැ. ඉතින් මේ විදිහට මිනිස්යාට අර තියෙන සැප සම්පත් පවා භුක්ති විඳින්න නැති විදිහේ පරිසරයක් හැදෙනවා. ඒ නිසා සමහර අය හොඳට ව්‍යාපාර කරන අය පවුලේ 4-5 දෙනාට එකතු වෙලා එක කෑම මේසේ කෑම කන්න නැහැ. මේ දැන් මීටින් එකක් අරකයි මේකයි කියලා දුවනවා මිනිස්සු. ඇත්තටම මිනිස්සු හැම වෙලාවෙම කල්පනා කරන්න ඕන අපි ඇයි මේ හම්බ කරන්නේ? ඇයි අපිට වස්තුව? ඇයි අපිට ධනය? ඒ නිසා පවුලේ ඔක්කොම එකතු වෙලා කෑම කනවා නම් මොන මීටින් එක තිබ්බත් පවුලේ ටික එකට කෑම කන්න ඕනේ, hina වෙලා කතා කරන්න ඕනේ. ඊළඟට මාසෙකට වතාවක් දෙවතාවක් පවුලේ ඔක්කොම එකතු වෙලා ගමනක් බිමනක් යන්න ඕන. මේ මනුස්ස ලෝකෙ විඳින්න තියෙන මනුස්ස සම්පත්තිය, මනුස්ස සැපේ විඳින්න හැමදාම වැඩකාරයෝ වගේ වැඩ කරම ඉන්නේ නැතුව මිනිස්සුෙකුට කියලා සැපක් එපෑය. ඉතින් ඒ නිසා මේවා ගැන කල්පනා කරන්න හැම වෙලාවෙම ඇයි මම මේ හම්බ කරන්නේ? ඇයි මම මේ හම්බ කරන්නේ කියලා නිතර කල්පනා කරන්න. හොඳට කාලා බිලා දරුවොත් එක්ක hina වෙලා ඉන්න. පවුලේ අයත් ඔක්කොම ගෙන්නගෙන ගමනක් බිමනක් යන්න මාසයකට වතාවක් දෙවතාවක්. හැමදාම අනුන් උයන කඩවල වල ගෑනු උයන කෑම කකා ඉන්න එපා. තමන්ගේ ගෙදරින් තමන්ගේ බිරිඳ දරුවෝ උයන කෑමක් රස්නේ පිට කන්න. ඒක මනුස්ස ජීවිතයේ සම්පත්තිය විඳින්න. ඉතින් ඒ නිසා දැන් මේ බලන්න සමහර මිනිස්සු ඉන්නවා තමන් අනුභව කරන්නේ නැහැ. ඊට පස්සේ සල්ලි හම්බ කරලා පොතේ දාගෙන ඉන්නවා ලොකු ප්‍රොජෙක්ට් එකක් කරන්න අවසානයේ අතරතුර මැරිලා යනවා. මම ඒකයි කිව්වේ මිනිස්සුන්ට මරණ එක එක විදියට එනවා. ওই පහුගිය දවස්වල කොරෝනා වෛරසයේ කාලේ ඔය ඇඳිරි නීතියේ කාලේ ළමයි පාරේ ගිහිල්ලා ඇක්සිඩන්ට් වෙලා මැරුණා. එතකොට